මනෝවිද්‍යාවේ උගන්වනවා විස්ථාපනය කියලා සංසිද්ධියක්. පාත තැන්වලට හිමින් සැරේ තල්ලු කරනවා. ඒ තල්ලු කරන එක තුල ඈ කියන්න බැරි නිසා ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට ආදරය දෙනවා. ජීවිතේ අපේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. තව අවුරුදු 5කින් මම මෙතන ඉන්නේ. මේ අවුරුද්දේ මම මෙතන ඉන්නේ. මේ මාස 3 ඉවර වෙන තැන මම මෙතන ඉන්නේ. ඇහුවොත් අමතක වෙයි. දැක්කොත් මතක හිටි. කළොත් ඔබ එය දනි. දවසක් ස්ට්‍රෙස් අහලා තියෙන වචනයක්. සමහර වෙලාවට ආතතිය කියලා අහලා නැතිව ඇති. ස්ට්‍රෙස් කියලා අහලා ඇති. කවදා හරි තියනවද ස්ට්‍රෙස් විඳපු එකක්? විඳලා තියෙන ගතියක් තියනවද? ස්ට්‍රෙස් කියලා කියන්නේම අපි සිංහලෙන් පාවිච්චි කරන ආතතිය කියන වචනේට. මිනිස්සුන්ට ආතතියෙන් තොරව ජීවත් වෙනවයි කියලා කියන්නේ මහා පුදුම අමාරු වැඩක්. ආතතිය කෙනෙකුගෙන් තව කෙනෙකුට සමානද? නෑ. කෙනෙකුට ආතතිය බලපාන විදිහට නෙවෙයි තව කෙනෙකුට ආතතිය බලපාන්නේ. මේක වෙනස් වෙනවා. සමහර වෙලාවල් තියෙනවා ආතතිය නිසා ජීවිතේ ගොඩක් දේවල් අපිට මග ඇරෙන. අපි බලමු අද දවසේ මොකද්ද මේ ආතතිය කියලා. ආතතිය කියලා කියන්නේ කනස්සල්ල. අපේ ජීවිතේ එක පීඩාවන් නිසා එන කනස්සල්ලට සමහර වෙලාවල් තියේවි අපේ ජීවිතවල කනස්සල්ල සාමාන්‍ය තත්ත්වය අභිබවා යන. අපි බලමු සමාජයේ එන පීඩාකාරී තත්ත්වයන් නිසා ඇතිවෙන කනස්සල්ල ලෝක සෞඛ්‍ය සංවිධානය ආතතිය කියලා සරලව විග්‍රහ කරනවා. ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා අපිට විවිධ ආකාරයේ තර්ජන, පීඩා, බාධක මේ වගේ දේවල් ජීවිතයට එකතු වෙන. ඒ එකතු වෙන තර්ජන, පීඩා, බාධා නිසා ජීවිතයට යම් කනස්සල්ලක් එනවා නම් ආන් එතෙන්ට අපි කියනවා ආතතියේ ස්වභාවයක් කියලා. හරියට බැලුවොත් අපේ ජීවිතයේ අභියෝග තර්ජන ආමන්ත්‍රණය කිරීමට අපව පොළඹවන ස්වභාවික මානව ප්‍රතිචාරයකට ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දැක්වීමක් දෙනවා. ඒ තමයි ආතතිය. ඒ තමයි ස්ට්‍රෙස්. මෙතනදී කියවෙනවා මේක මේ තර්ජනවලට මුහුණ දෙන්න අපිට එල්ල වෙන ස්වභාවික මානව ප්‍රතිචාරයක්. දැන් මෙහෙම බැලුවොත් එහෙම ආතතිය තියෙන එක අපි බලමුකෝ හොඳයිද නරකයිද කියලා. ඔබ මොකද හිතෙන්නේ? ආතතිය තියෙන එක හොඳයිද? ආතතිය තියෙන එක නරකයිද? ආතතිය නොතිබුණා නම් මේ බොහෝ ක්‍රියාවලි එකම තැන පල් වෙන්නට ඉඩ තිබුණා. ආතතිය සුළු මානසික රෝගවලටත්, උග්‍ර මානසික රෝග, අධික මානසික රෝගවලටත් හේතු වෙන ප්‍රධාන සාධකයක්. ආතතිය ආපුහම කායිකව විතරක් නෙවෙයි මානසිකව පැහැදිලිවම බලපෑමක් එල්ල වෙනවා. කායිකව සහ මානසිකව දෙආකාරයෙන්ම එල්ල වෙන බලපෑම නිසාම ආතතිය පිළිබඳව ඉගෙන ගන්න එක ඉතාමත්ම වැදගත්. අපි බලමු ආතතිය හොඳ වෙන්නේ කොහොමද කියලා. ආතතිය නරක වෙන්නත් පුළුවන්. ආතතිය හොඳ වෙන්නත් පුළුවන්. ආතතිය හොඳ වෙන්නේ කොහොමද කියලා බලමු. ආතතිය අපිට අපේ ජීවිතයට කොහොමද ගලප ගන්න පුළුවන් කියලා බලමු. මේක ඇතුලේ අපි කාරණා දෙකක් කතා කරනවා. 1. use stress ප්‍රයෝජ්‍ය ක්ලමතය. 2. distress ප්‍රයෝජ්‍ය නොවන ක්ලමතය. ප්‍රයෝජ්‍ය ක්ලමතය අපි ගමු උදාහරණයක් කොයි වගේ වෙලාවටද අපිට අවශ්‍ය කියලා. හිතමු විභාගයක් පාස් වෙන්න ඕනේ. විභාගේ ලම් වෙන්න පුංචි ආතතියක් හිතට එනවා නේද? පොඩි ආතතියක්. ඒක ටික ටික වැඩි වෙනවනේ. ඒ වැඩි වෙන ආතතිය නිසා විභාගේ පාස් වෙන්න ඒක ලොකු උදව්වක් වෙනවනේ. ෂිප්මන්ට් එකක් යවන්න තියෙනවා. හිතන්නකෝ ප්‍රොඩක්ෂන් ෆැක්ටරි එක, ගාමන්ට් ෆැක්ටරි එකක යවන්න තියෙනවා ෂිප්මන්ට් එකක්. ෂිප්මන්ට් එක යවන්න ලම් වෙන්න ඒක ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව් ලගේ, ප්‍රොඩක්ෂන් මැනේජර්ස් ලගේ ඉඳලා එන ඒ ස්ට්‍රෙස් එක හිමින් සීරුවේ මනෝවිද්‍යාවේ උගන්වනවා විස්ථාපනය කියලා සංසිද්ධියක්. පාත තැන්වලට හිමින් සැරේ තල්ලු කරනවා. ඒ තල්ලු කරන එක තුල ඒ කට්ටිය කායිකව පීඩනයටපත් වෙන එක, මානසිකව පීඩනයටපත් වෙන එක ඔබ දන්නවා හොදාකාරවම. මානසික ඒකාග්‍රතාවයේ යහපත්ව පවත්වා ගන්නවා නම් කායික ඵලදායීතාවය වැඩි කියලා. කායික ඵලදායීතාවය වැඩි කියලා. අපි ඉහළ කෙළවරවල් වල ඉඳලා පහළටම එනකන් මේ ආතතිය හිමින් සිරුවේ ගලාගෙන එනවා. ෂිප්මන්ට් එක යවා ගන්න බැරි වෙනකොට තියෙන ආතතිය, විභාගේ පාස් වෙන්න ලම් වෙනකොට තියෙන ආතතිය, විවාහ මංගල්‍ය උත්සවයක් විවාහයට ලම් වෙනකොට අපි ගාව තියෙන ආතතිය, ඒ වගේමයි
අපි හිතමු තව ප්‍රොඩක්ෂන් ෆැක්ටරි එකක එක්සිකියුටිව් කෙනෙකුට රිපෝට් එකක් සබ්මිට් කරන්න තියෙනකොට රිපෝට් එකක් දාන්න තියෙනකොට මේ හැම දෙයකදීම ආතතියක් එනවා. මේ ආතතියේ කාලයත් එක්ක හිමින් සිරුවේ ආතතිය ඇවිල්ලා ඉතාමත්ම උච්ච ස්ථානයකට ඇවිල්ලා විභාගේ පාස් වුණාට පස්සේ මනමාලියකට ඇඳලා පස්සේ ෂිප්මන්ට් එක යවුවට පස්සේ මේ ආතතිය සාමාන්‍ය ස්වරූපයෙන් නැවත යථා තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒක ප්‍රයෝජ්‍ය ක්ලමතය. මොකද්ද ප්‍රයෝජ්‍ය ක්ලමතය? ප්‍රයෝජ්‍ය නොවන ක්ලමතයක් තියෙනවා. ආතතියක් තියෙනවා. ඩිස්ස්ට්‍රෙස්. මේ ස්ට්‍රෙස් එක නැවත වතාවක් යථා තත්ත්වයටපත් නොවන විදිහට විභාගේ ඉවර වුණත් ඒ ආතතිය හැමම තියෙනවා. ෂිප්මන්ට් එක යවුවත් ඒ ආතතිය හැමම තියෙනවා. වෙන්න එක කරත් ඒ ආතතිය හැමම තියෙනවා. රයිට්? බබා හම්බෙනකන් තියෙන ආතතියක්. බබා හම්බෙලත් ඒ ආතතිය තියෙනවා නවතින්නේ නැතුව. මෙන්න මේ අවස්ථාව තමයි කළමනාකරණය කරගන්න ඕනේ. ආතතිය ඊ타මත්ම යහපත්. හැබැයි සුළු තත්ත්වයේදී උග්‍ර තත්ත්වයේදී ආතතිය ඊ타මත්ම යහපත්. මානසික රෝගවලට යන එකට පවා එක හේතුවක් වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද මේ ආතතිය අපිට බලපෑම් එල්ල කරන්නේ. ඒ ආතතිය අපි කොහොමද මැනිකක් කරගන්නේ. අපිට ලස්සන ආයෝජනයක් කරගන්න කියලා. කාලයක් තිස්සේ මහන්සි වෙලා එක්සෑම් එක කරගන්න බැරි වෙයි කියලා බයද? කාලයක් තිස්සේ මහන්සි වෙලා මහපු ඇඟලුම් ටික අපනයනය කරගන්න බැරි වෙයි කියලා බයයිද? ඒ ෂිප්මන්ට් එක රිජෙක්ට් වෙයි කියලා බයයිද? එහෙම නැත්නම් තව තැනක වෙඩින් එකක් ගන්නවා හිතාගෙන ඉන්නවා අවසානයේ බයයිද වෙඩින් එක ගන්න බැරි වෙයි කියලා. අවසාන තත්පරේ වෙද්දී ඔයා කැත වෙයි කියලා වාට බයයිද? බොහෝ වෙලාවට තමන්ගේ ගෙයක් හදලා ඉවර වෙලා අදාළම දවසේදී ඒ ගෙට ගෙවදී ගන්න බැරි වෙයි කියලා බයක්. ෆැක්ටරි එකක් ඕපන් කරන්න ලෑස්ති වෙලා ඒ දවසට ඕපන් කරගන්න බැරි වෙයි කියලා බයක්. කැමති නැද්ද? උදේ ප්‍රෙෂ් වෙලා උදේ නැගිටලා අලුත් විදිහට ආපු ඔයා හැන්දෑවේ ගෙදර යනකොටත් ඒ මූණෙන්ම ඒ ප්‍රෙෂ් එකෙන්ම ගිහිල්ලා නිදාගෙන හෙට උදේට නැගිටලා එන්න. අද උදේ ඉඳලා අද රෑ වෙනකම්ම ආතතිය ඇතුලේ ගිලිලා නම් ඔබ ඉන්නේ. ස්ට්‍රෙස් ඇතුලේ, ක්ලමතය ඇතුලේ ගිලිලා නම් ඔබ ඉන්නේ. ඔබේ ඇත්තටම ඔබේ ඵලදායීතාවයේ 100%ක් වෙනවද? 100%ක් වෙන්නේ නැහැ. ඒ 100%ක් වෙන්නේ නැති නිසා අපිට විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා උදේ ඉඳලා රෑ වෙනකන් පීඩනයකින් ඉන්න ඔබට නිදහස් වුණොත් ඔබේ සතුට ඔබ ගාවට එවි. ආතතිය නරක දෙයක් නෙවෙයි. ආතතිය ආකාර දෙකක් තියෙනවා. සුළු ආතතිය අපේ සාමාන්‍ය දෛනික ජීවිතයේ කටයුතු කාරණා කරගන්න ඉතාමත්ම යහපත්. හැබැයි අධික මානසික ආතතිය අපේ ජීවිතයේ කායිකව සහ මානසිකව වියවුල් ඇති කරන්නට හේතු වෙන ආකාරයේ බලපෑමක්. එනිසා අපි බලමු සුළු මානසික ආතතියක් එක්ක ජීවිතේ දිනන්නේ කොහොමද කියලා. ජීවිතේ දිනන්න නම් සුළු මානසික ආතතියක් තියෙන එක මහා ලොකු අර්බුදයක් නෙවෙයි ජීවිතේට. හැබැයි බොහෝ වෙලාවට අපිට මානසික ආතතියක් ආපුවම අපිට හිතෙනවා මම ඉවරයි, මට මුකුත් කරගන්න බෑ, මට දැන් ලොකු ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා තියෙන්නේ, මං කොහොමද මේකට මුහුණ දෙන්නේ? නෑ. ඔබ ඒක පුළුවන් තරම් ඔබේ යහපත සඳහාම පාවිච්චි කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට ඕවරෝල් වෙල්බීන් එකට සමස්ත යහපැවැත්මට මේ තුල තියෙන්නේ ලොකු බලපෑමක්. ඒ නිසා අපි බලමු කොහොමද ආතතියෙන් අපි ගැලවිලා ඒ ආතතිය නිදහසේ කළමනාකරණය කරගෙන අනාගතයේ අපේ තියෙන ගෝල් එක ඇචීව් කරගන්න කියලා. අපේ ටාගට් එකට අපි හරියටම කොහොමද යන්නේ කියලා. ඒ ගෝල් එක ඇචීව් කරගන්න නම් ඔබ මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන. හේතුව ඔබට මේ තියෙන தත්ත්වය මග ඇරව ගන්නවයි කියලා කියන්නේ ඔබ හරියට මේ දේ ඉගෙන ගත්තොත් ඉතාමත්ම සුළු දෙයක්. අපි පළවෙනියට බලමු ඇයි අපිට ස්ට්‍රෙස් එක එන්නේ? එහෙම නැත්නම් අපිට ආතතිය එන්නේ කියලා. ප්‍රධානම කාරණාව ආතතිය එන්න හේතුව අපි මානව ජීවියෙක් වෙච්ච එක. මානව ජීවීන්ට විතරම ආතතිය තියෙන කියලා ඕගොල්ලන් බලයි ගාවට. අපි මෙතනදී කතා කරන්නේ මානව ජීවීන්ගේ ආතතිය සම්බන්ධව. අපිට තියෙනවා ජීවිතේ පෙළගස්ස ගන්න අරමුණු ගොඩක්. මානව ජීවීන් සමාජගත වෙන්නෙම අරමුණු ගොඩක් අනාගතයේදී ඉෂ්ට කරගන්නවා කියන චේතනාවත් එක්ක. මේ චේතනාවත් එක්ක යන ගමනේදී අපිට ඒ දේවල් ඉෂ්ට කරගන්න බැරි වෙයි කියලා අපි ඉන්නේ විවිධ ආකාරයේ ආందోලනාත්මක සිතුවිලි සමුදායක. ඒ ඉන්නකොට අපිට ගොඩක් වෙලාවට අපේ විවාහ මංගල්‍ය උත්සවයේ ඉස්සරලා කිව්වා වගේම අපේ විභාගය, ඒ වගේ අපේ ගොවිතැන, අපේ ආයතනයේ පැවැත්ම, අපේ බිල්ඩින් ඕපනින් එකක්, මේ හැම දෙයකටම අවසානයේ අපිට
ළඟා වෙන්න බැරි වෙයි කියන සිතුවිල්ලත් එක්ක අපේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩ ප්‍රමාණයක් අපි ඔළුවට ගත්තහම ඒ දේවල් ඇචීව් කරගන්න බැරි වෙයි, අපිට ඒ දේ සක්සස් කරගන්න බැරි වෙයි අපේ ගෝල් එක කියන සිතුවිල්ල එනකොට අපි ආතතියටපත් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ ආතතියටපත් වීමේ සාමාන්‍ය ස්වභාවය ගොඩක් වෙලාවට අපි මැනේජ් කරගන්න පුළුවන් කාරණාවක් මැනේජ් කරගන්න නැතුව ඉන්න අවස්ථාවල් අපිට ඕන තරම් දකින්න හම්බ වෙනවා. වැදගත්ම දේ අපි බලමු ආතතිය ඇති වෙන්න බලපාන සාධක මොනවද කියලා. ආතතිය ඇති වෙන්න බලපාන සාධක ආකාර දෙකකින් වර්ග කරමුකෝ අපි. එකක් අභ්‍යන්තර සාධක. අනිත් එක බාහිර සාධක. අභ්‍යන්තර සාධක විදිහට අපි නිසා ඇති වෙන යම් යම් ආකාරයේ තත්ත්වයන් බලපාන්න පුළුවන්. අසනීප තත්ත්වයන්, මානසික ඒකාග්‍රතාවය, මේ වගේ දේවල්. ඒත් එක්කම බාහිර සාධක විදිහට දේශගුණය, බාහිර ආශ්‍රය කරන පුද්ගලයෝ, තමන්ගේ යාළුවෝ, තමන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳ, මේ වගේ සාධක නිසා ආතතියට ලක්වීමේ මහා හැකියාවක් තියෙනවා පුද්ගලයෙක්ව. අපි හිතමු හැම වෙලාවෙම ඍණාත්මක චිත්ත වේග තියෙන, නෙගටිව් තෝට්ස් තියෙන, හැම වෙලාවෙම ඒක බෑ, ඒක නෑ, ඒක කරන්න බෑ, ඒක මෙහෙම කෙරුවොත් නෙවෙයි හරියන්නේ, ඒකට විවිධ ආකාරයේ දේවල් කියමින් බෑ සහ නෑ කියන සංකල්පයත් එක්ක ජීවත් වෙන මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට ඒක හරි අමාරුයි. ඒක හරි වදයක්. ඔළුවට දැඩි ලෙස දැයෙන අවස්ථාවක්. අපි බලමු. එහෙම ස්ට්‍රෙස් එකක් ආපුවම, එහෙම ආතතියක් ආපුවම ඒ තුලින් එන්න පුළුවන් තමන්ට වගේම සමාජයට වෙන්න පුළුවන් බලපෑම කොයි වගේද කියලා. තමන්ට වෙන්න පුළුවන් බලපෑම. ඔබ දන්නවා මොලේ අපිට මොලේත් එක්කලා වැඩ කරනකොට ලොකු කාරණා ගොඩක් සිද්ධ වෙනවා. වකුගඩු වල ඉහළ කෙළවරේ අධිවෘක්කත් එක්ක මොලේ යටින් තියෙන හයිපොතලමසේ සම්බන්ධතාවයක් හින්දා මේ වචන එකක්වත් මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් ක්‍රියාවලිය අපි මතක තියාගමු. කෝටිසෝල් හෝමෝන් එක, ඇඩ්‍රිනලින් හෝමෝන් එක නිසා බොහෝ වෙලාවට ඇඟේ විවිධ ආකාරයේ පරිවෘත්තීය ශීඝ්‍රතාවයන් අහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තරහ ගියපු වෙලාවක, ආතතියෙන් ඉන්න වෙලාවක බොහෝ වෙලාවට අපි සාමාන්‍ය මට්ටමින් කරන ක්‍රියාවලිය වේගයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවයක් එනවා. මං සරල උදාහරණයක් කියන්නම්. ඔබ බැරි වෙලා හරි පයින් ඇවිදගෙන යන වෙලාවක ඔබ බලාපොරොත්තු වෙලා ඉන්න ඔබට තරහ ගෙන්නන කුමන හෝ ආකාරයේ සිද්ධියක් සිද්ධ වුණොත් ඔබ අකමැති පුද්ගලයෙක් ආවා කියලා හිතමුකෝ. ඔබේ යන ගමන වැඩි වේවි. ගෙදර වළඳක් හොද ඉන්නකොට බැරි වෙලා හරි ඒ වළඳ හොද ඉන්නකොට බැරි වෙලා හරි කවුරු හරි ඇවිල්ලා ඒකට බලපෑමක් වෙන වචනයක් කිව්වොත් වළඳ හොදන වේගය වැඩි වේවි. ඔබ ෆැක්ටරි එකක ගාමන්ට් එකක් මහන ගමන් ඉන්න වෙලාවක බැරි වෙලා හරි ඇවිල්ලා සුපර්වයිසර් ඇවිල්ලා ඔබට යමක් කිව්වොත් ඒ කියපු දේත් එක්ක ඔබ මහන වේගෙ වැඩි වේවි. සමහර වෙලාවට ඔබ වොෂ් කරන තැනක නම් ඉන්නේ. ඒ වොෂ් කරන තැන තියෙන ද්‍රව්‍ය අරගෙන වේගෙන් ඒක වොෂ් කරන්න උත්සාහ කරાવી. මේ වගේ අවස්ථාවල වල අපේ ඇඟට ශක්තිය අවශ්‍යයි. මේකේ සයන්ස් එක තමයි, මේකේ විද්‍යාත්මක කාරණාව තමයි අපිට ගොඩක් වෙලාවට ශක්තිය වැඩිපුර අවශ්‍ය වෙනකොට අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට, රුධිර ධාරාවට ග්ලූකෝස් වැඩිපුර අවශ්‍ය වෙනවා. ග්ලූකෝස් වැඩිපුර අවශ්‍ය වුණාම රුධිර ධාරාවේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඔබ ගෙස්ට් කරලා කියන්නකෝ මට රුධිර ධාරාවේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වුණාම අපිට කවදාවත් සනීප කරන්න බැරි ආකාරයේ බෝන් නොවන රෝගයක් හැදෙනවා. මොකක්ද රෝගේ නම? රුධිර ධාරාවේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙච්ච ගමන්ම බ්ලඩ් ග්ලූකෝස් වැඩි වෙලා දියවැඩියාව හැදෙනවා. ඔබ ඔබේ වචන වලින් කියනවා නම් දියවැඩියාව හැදෙනවා. ඊට අමතරව මානසික ආතතිය වැඩි වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්කම රුධිරයේ හදවත ගැහෙන වේගය, හයිපර්ටෙන්ෂන් කියලා කියන එක වැඩි වෙන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඔබට ඍජුව ඔබටම බලපාන සාධක මොන තරම්නම් තියෙනවද ආතතියත් එක්ක කියලා. ආතතිය නිසා ජීවිත කාලේ කවදාවත් සනීප කරන්න බැරි බෝ නොවන රෝගයකට ලක්වීමේ ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම සමාජයට වෙන්න පුළුවන් බලපෑම. අපි නිසා අපි ආතතියෙන් නම් ඉන්නේ, අපි ඇචීව් කරගන්න බැරි වර්ක් ලෝඩ් එකක නම් ඉන්නේ, අපි ලොකු වැඩ ගොඩක නම් ඉන්නේ. අපි ඒ ආතතිය නිදහස් කරනවා තව පුද්ගලයෙක් මත. සමහර වෙලාවට ඒක නවතින්නේ ඒ පුද්ගලයාගේ ගෙදර ගිහිල්ලා. අපි උදාහරණයක් විදිහට හිතමු කොහේ හරි තැනක එක ආයතන ප්‍රධානියා ඉන්නේ හරි ආතතියෙන්. එයාට රිපෝට් එකක් සබ්මිට් කරන්න තියෙනවා. එයාට සබ්මිට් කරන්න තියෙන රිපෝට් එක සබ්මිට් කරගන්න බැරි වෙනවා. සබ්මිට් කරගන්න බැරි වෙච්ච රිපෝට් එක ඔළුවේ ඇතුලේ තියාගෙන එයාගේ ආතතිය මුදා හරින්නේ සමහර වෙලාවට වචන වලින්, නරක වචන වලින්, සැර වචන වලින්, සමහරවිට ක්‍රියාවල් වලින්. ඒ ක්‍රියාවල් වලින්
ඒක මුදා හැරපුවහම ඒ ආතතිය මුදා හැරපුවම සුළු සේවකයාගෙන් ඒක පිට වෙන්නේ අපි බලාපොරොත්තු නොවන විදිහට. සමහර වෙලාවට ගෙදර ගිහින් ස්වාමි පුරුෂයාත් එක්ක, බිරිඳත් එක්ක, දරුවොත් එක්ක, සමහරවිට ගෙදර හුරතලයට ඇති කරන හුරතලත් එක්ක එහෙම තමයි එළියට යන්නේ. ඒක මනෝවිද්‍යාවේ උගන්වන්නේ විස්ථාපනය කියන නමින්, විස්ථාපනය කියන සංසිද්ධියේ. අපි මේ ආතතිය තුළ සමාජයට වගේම අපිට ඍජුව බලපාන සාධක බොහෝ දෙයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සමාජයක් විදිහට ඔබ දැකලා ඇති සමහර වෙලාවට බස් එකක යනකොට කෑ ගහන මිනිස්සු, කෝල් එකට ආන්සර් කරනකොට කෑ ගහ බයින මිනිස්සු, ඉන්න තැන අමතක වෙන මිනිස්සු ඇතිතරම් ඔබ දැකලා ඇති. පාරේ යනකොට වේගයෙන් වාහනේ අරගෙන යන මිනිස්සු. මේ ආතතිය නිසා සිද්ධ වෙන සාමාන්‍ය බලපෑම්, මේ වගේ බොහෝ බලපෑම් සමාජයට, පුද්ගලයාටත් ඍජුව සහ වක්‍රව බලපාන්නට පුළුවන්. ස්ට්‍රෙස් එක තියෙන ඔයා, ස්ට්‍රෙස් එක දැනිලා තියෙන ඔයා, ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න පුළුවන් කියලා දන්න ඔයා කැමති නැද්ද මේකෙන් මිදෙන්න? කැමැත්ත හැමදාම මේත් එක්ක රැඳෙන්නද? අපි ආරාධනා කරන්නද ස්ට්‍රෙස් එකෙන් මිදිලා ජීවිතේ ඵලදායීව දවස ගෙවන්න ඔබටත් හැකියාව තියෙනවා. අපි මේ කියන ස්ටෙප් එක ඔයා හරියට අනුගමනය කෙරුවොත්. ඒ සඳහා අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්නට, අපිව සම්බන්ධ කරගන්නට. බොහෝ වෙලාවට අපේ මේ සියලු ක්‍රියාකලාපයන් එක්ක මේ වෙනකොට තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න ඇති තරම් ආයතන ලංකාව පුරා තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ මිහිර, ඒ රහ විඳින්න ඔබටත් අවස්ථාවක් උදා කරගන්න කියලා. අපිට දල අවබෝධයක් තියෙනවා මොකද්ද ආතතිය කියන්නේ? මොකද්ද ස්ට්‍රෙස් කියන්නේ? අපිට ස්ට්‍රෙස් එක හැදෙන්න පුළුවන් හේතු මොනවද? ඒක තුලින් අපිට වෙන්න පුළුවන් අවැඩ මොකක්ද? ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක මැනේජ් කරගත්තොත්, ඒක කළමනාකරණය කරගත්තොත් ස්ට්‍රෙස් එකේ තියෙන යහපත් ස්වභාවයෙන් අපිට මොනතරම් හොඳ ගෝල් එකක් ඇචීව් කරගන්න පුළුවන්ද? මම ඔබට සරලව කිව්වොත් ස්ට්‍රෙස් එක මැනේජ් කර ගැනීම තුළ ඔබේ දෛනික ක්‍රියාවලිය ඉතාමත්ම යහපත් කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ පීඩණයට පත් වෙන, ඔබ කනස්සල්ලට පත් වෙන ස්වභාවය නවතිනවා. ඔබේ ඵලදායීතාවය ඉහළ යනවා. ඔබ ආයතනයේ ඵලදායීතාවය ඉහළ යනවා. ඔබේ ආයතනයේ මිනිස්සු සතුටින් ගත කරන පැය ගාන වැඩි වෙනවා. ඒ පැය ගාන වැඩිවීම තුළ විවිධ ආකාරයේ වෙන ආයතන වලින් ඔබට ලැබෙන සර්ටිෆිකේට්ස්, මේ වගේ දේවල් වලට හොඳ අවස්ථාවන් හම්බෙනවා. ඒ අවස්ථාවන් හම්බෙන්න හැකියාව තියෙද්දි ඔබට ඒ පිළිබඳව තාමත් අවබෝධයක් නැත්නම් අපි මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබේ ආයතනයට එන්න සූදානමින් ඉන්නවා. ලෝකෙ මිනිස්සු බහුතරයක් දුක් විඳින බෝනවන රෝගයක් වැළඳීමේ ශීඝ්‍රතාවයෙන්, සම්භාවිතාවයෙන් ඔබ නිදහස් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. නිදහසේ සැහැල්ලුවෙන් සරලව hina වෙලා දවස ගත කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබට හම්බෙන වාසි අතර ඔබ සහ ඔබේ පවුල, ඔබේ අවට පරිසරය, ඔබේ ආයතන ප්‍රදානින් එක්ක ඉතාමත්ම කුළුපඟ සමීප සම්බන්ධතාවයක් යහපත් ආකාරයෙන් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. අපි මේ තියෙන වාසිත් එක්ක අනාගතයේ දවසක ජීවිතේ හොඳම ස්ථාවර ස්වභාවයකට යන්න මේක අවස්ථාවක් කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙද්දි ස්ට්‍රෙස් මැනේජ් කරගන්න ඔබට හිතෙන්නේ නැද්ද? සැහැල්ලුවෙන් ගත කරන්න ඔබට හිතෙන්නේ නැද්ද? අපි බලමු කොහොමද ස්ට්‍රෙස් මැනේජ් කරගන්න කියලා. ඇතිතරම් සාධකස්සේ අපි සරල උදාහරණ 3-4ක් බලමු කොහොමද මේක පාලනය කරගන්නේ. ස්ට්‍රෙස් පාලනය කරගන්න, මැනේජ් කරගන්නේ කොහොමද කියලා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා කියන්නේ අතිශය වැදගත් දෙයක්, මුළු ලෝකෙම කතා කරන දෙයක්. හැබැයි මම මේ කියන හැම දෙයක්ම ඔබ ඔබේ පාලනයට ගනිමින් ඔබ ඔබේ ජීවිතයට අන්තර්ග්‍රහණය කරගත්තොත් විතරයි ඔබට ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ. අපි උදාහරණ කීපයක් බලමු. 1. ජීවිතේ ප්ලෑන් එකක් නැති වෙන එක. ජීවිතේ අපේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. තව අවුරුදු 5කින් මම මෙතන ඉන්නේ. මේ අවුරුද්දේ මම මෙතන ඉන්නේ. මේ මාස 3 ඉවර වෙන තැන මම මෙතන ඉන්නේ. උදාහරණයක් විදිහට විභාගෙට අවසාන මොහොතේ පාඩම් කරන කෙනෙකුට අවසාන මොහොතේ පාඩම් කරන්න ගියාම ප්‍රාතිහාර්ය කරලා විභාග පාස් වෙන්න බෑ. ඒ විභාගෙට යන පාරේ පාඩම් කරන්න අදාළ කරගත්ත ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අදාළ වෙලාවල් වලදී පාඩම් කරුවොත්, අදාළ ලෙසන් ප්ලෑන්ස් ටික හරියට බැලුවොත්, අදාළ විදිහට ඒ කරිකියුලම් එකේ තියෙන කෑලි ටික පාඩම් කරගත්තොත් ස්ට්‍රෙස් එකක් නැතුව එයාට විභාගය ගොඩ යන්න පුළුවන්. දෙවැනි කාරණාව. අපි ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වෙන්නේ අපිට නතු කරගන්න බැරි සාධක. අපිට අපේ පාලනයට නතු කරගන්න බැරි සාධක පාලනය කරගන්න යාම තුල.
උදාහරණයක් විදිහට ගෙදර ඉන්න මහත්තයා නෝනව පාලනය කරන්න ගියාම නෝනා මහත්තයාට අවශ්‍යයත් එක්ක විතරයි කතා කරන්න ඕනි. මහත්තයාට ඕන විදිහට විතරයි නෝනා අදින්න ඕනි. මහත්තයා කැමති ගමන් විතරයි නෝනා යන්න ඕන. අනවශ්‍ය විදිහට පාලනය කරන්න පාලනයක් තියෙන්න ඕනේ. නමුත් අනවශ්‍ය විදිහට පාලනය කරන්න ගියාම ගොඩක් වෙලාවට ඒ නෝනා සහ මහත්තයා දෙන්නම අතරපත් වෙනවා. දරුවෝ මේ විදිහට කන්න ඕන, මේ විදිහට අඳින්න ඕන, මේ වෙලාවෙදි නාන්න ඕන, මේ දේවල් වැඩිපුර අම්මගේ ඔළුව ඇතුලේ වැඩ කරනකොට අම්මා ස්ට්‍රෙස් වෙනවා දරුවෝ හින්දා. අපි හිතමු වහින වැස්ස පාලනය කරන්න පුළුවන්ද? මේ හුළඟ පාලනය කරන්න පුළුවන්ද? බෑ. මුහුදේ රළ ඔබටවත් මටවත් නවත්තන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ අපිට පාලනය කරන්න බැරි සාධක පාලනය කරන්න යන්නේ නැති එක. ඒ නැතිවීම හුළඟ අපිට පාලනය කරන්න බෑ, අපේ පාලනයෙන් තොරයි. මුහුදේ රළ අපේ පාලනයෙන් තොරයි. සමහර වෙලාවට සත්තු සිව්පාව හැසිරෙන විදිහ අපේ පාලනයෙන් තොරයි. ගෙදර අනිත් පාර්ශවයක්, සමහරවිට දරුවෝ, සමහර වෙලාවට බිරිඳ, සමහරවිට ස්වාමි පුරුෂයා අපේ පාලනයෙන් තොරයි. ඒ අපේ පාලනයට නතු කරගන්න දරන උත්සාහයම සමහර වෙලාවට ආතතිය සඳහා එක හේතුවක් වෙන්න පුළුවන්. මේක දෙවැනි කාරණාව. අපි තුන්වෙනි කාරණාව බලමු. අනවශ්‍ය විදිහට වර්ක් ලෝඩ් එකක් අතට ගත්තාම අපිට එක එක භූමිකා තියෙනවා. ගෙවල් ඇතුලේ තාත්තගේ භූමිකාව, අම්මගේ භූමිකාව, දරුවන්ගේ භූමිකාව, මේ හැම භූමිකාවක්ම එක පුද්ගලයෙකුට රඟ දක්වන්න වෙනවා. හැබැයි වර්ක් ලෝඩ් එක බදාගත්තාම ඔෆිස් එක ඇතුලේ හැම දෙයක්ම කරනවා. කිසි කෙනෙකුට බෙදලා දෙන්නේ නැහැ. තනියම තියාගෙන තනියම කරනවා. ඒ මත ලොකු ගැටුමක් ඇති වෙනවා, කොන්ෆ්ලික්ට් එකක් ඇති වෙනවා ඔළුව ඇතුලේ. මේකත් එක හේතුවක්. මේ වගේ උදාහරණ ඇතිතරම් තියෙනවා. අපිට මේ වෙනකොට සමාජයේ තියෙන විවිධ ආයතන වලින් ඒක ගාමන්ට් ෆැක්ටරිස් වෙන්න පුළුවන්, විවිධාකාරයේ ආයතන, ඒවා රූෆින් ප්‍රොඩක්ට්ස් කරන තැන් වෙන්න පුළුවන්. මේ හැම ආයතනකින්ම ඇවිල්ලා කතා කරන්නේ টොප් මැනේජ්මන්ට් එකත් එක්ක සාමාන්‍ය සේවකයා දක්වා තියෙන මේ ලින්ක් එකේ අතිශය ගැටලුකාරී තත්ත්වයන්. ආතතිය නිසා සමහර වෙලාවට ෆැක්ටරි එක ඇතුලේ මේ මිනිස්සයා රස්සාව කරන්න දෙයක් නැති හින්දා. හැබැයි සමහර පුංචි සරල දේවල් වලින් නිදහස් වෙන්න ඕනෑ තරම් ක්‍රමවේද මනෝවිද්‍යාව ඇතුලේ හොයාගන්න පුළුවන්. මනෝවිද්‍යාව ඇතුලේ අපි මේ කරන සමහර දේවල් වලින් ආයතන අතිශය ජයග්‍රාහී ඉසව්වලට ගියපු අවස්ථා ඇති තරම් අපි අත්විඳිනවා. මේ මිනිස්සු වෙලා කතා කරන දේවල් එක්ක ඒ වගේන් ගත්ත බෙනිෆිට්ස් වලින් අපි අද දවසේ ඔබට මේ කතා කරනවා වගේම එයාට ගත්ත ලොකු අවස්ථාවන් ප්‍රමාණයක් අපි අපේ ඇස්පනා අපිට අත්විඳිනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ වගේ සරල සිදුවීම් ගොඩකින්, මනෝවිද්‍යාත්මක සංකල්ප බහුතරයකින් අපිට පුළුවන් ආයතනික ඵලදායීතාවය වර්ධනය කරන්නට. ඒ ඵලදායීතාවය වර්ධනය කරන්න ඔබට අවශ්‍ය නම් අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න, අපිට කතා කරන්න. අපි ඔබට සක්සු දක්ෂයේ පැහැදිලි ඔප්පු කරලා පෙන්නනවා. අපිට පුළුවන් ඔබේ ආයතනයේ ඵලදායීතාවය ආතතියත් සමගින් ඔබ අපි කියන ක්‍රමවේද අනුගමනය කෙරුවොත් මනෝවිද්‍යාත්මකව ඔබට ඔබේ ගෝල් එකට යන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්න අපිට පුළුවන්. අපි කරලා තියෙනවා. මේ විදිහට අපි බලපුවාම සමහර කාරණා ටිකක් එකට ගොනු කරගත්තොත් එහෙම හරියට ආතතිය නැතුව අපිට මේ ජීවිතේ දිනන්න බොහොම පැහැදිලිව පුළුවන්. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා මේ සරල උදාහරණ වගේ තව බොහෝ දේවල් තියෙනවා උදාහරණ ඉදිරිපත් කරන්නට. අපි ඔබට යෝජනා කරනවා සිහියට එළඹෙන්න. ආතතිය ඒම සඳහා බලපාන ලද කාරණා ටික සිහියට ගන්න. මේ සිහියත් එක්ක ජීවත් වෙන්න. ඔබ ආතතියෙන් නිදහස් වේවි. ජීවිතේම ලස්සන වේවි. හිනාවක් එක්ක ජීවත් වෙන්න ඔබට හැකියාව ලැබෙයි. අපි දැන් බලමු පීඩනය, ආතතිය, ස්ට්‍රෙස් එක කොහොමද කළමනාකරණය කරගන්න කියලා. ස්ට්‍රෙස් එක එන්න පුළුවන් කාරණාවක් තමයි ජීවිතේ ප්ලෑන් එකක් නැති වෙන එක කියලා අපි කිව්වා. දැන් පාලනය කරගන්න ඕන ක්‍රමය මොකද්ද? ජීවිතේට ප්ලෑන් එකක් හදාගන්න. මේ කාල සීමාවෙදි මම මෙන්න මේ ගෝල් එකට යනවා. ඒ ගෝල් එකට යන්න මම කරන්නේ මෙන්න මේක. අපි උදාහරණයක් විදිහට හිතමු. තව අවුරුදු 5කින් මම කාර් එකක් ගන්නවා. කාර් එකක් ගන්නවා කිය මතුරට කාර් එකක් ගන්න බෑනේ. ඒ වෙනුවෙන් ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මම මුදල් ආයෝජනය කරන්න ඕනි. ආයෝජනය කරන එක ස්ථාවර හෝ වෙනත් තැන්පතුවක දාන්න ඕනි. මම ටාගට් එකක් හදා ගන්න ඕනි. මේ කාල සීමාව තුළ මට මෙච්චරක් මුදලක් ඉතුරු කරන්න පුළුවන් නම් මට මේ කාල සීමාව තුළ ඉතුරු කරන්න පුළුවන් මුදල මෙච්චරයි. ඒ මුදල උපයන ක්‍රමය මෙන්න මේකයි. මෙන්න මේ විදිහට ප්ලෑන් එකක් හදලා මෙන්න මේ වාහනේ වටිනාකම මෙච්චරයි. ඒ වාහනේ වටිනාකම මම මේ වෙනකොට මෙන්න මේ මට්ටමකින් තමයි සාක්ෂාත් කරගන්නේ. මෙන්න පළවෙනි ක්‍රමය. එක
අපිට ප්ලෑන් එකක් හදාගන්න ඕනේ ජීවිතේට. ඒ ප්ලෑන් එක හරියට ඔළුව ඇතුලේ තියාගෙන වැඩ කරන්න ඕනේ. දැන් අපිට පැහැදිලි කොහොමද ප්ලෑන් එකක් හදාගෙන ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න කියලා. ආතතිය ඇති වෙන්න පුළුවන් තව ප්‍රධාන කාරණාවක් තමයි තව කෙනෙක්ව පාලනය කරන්න යාම. උදාහරණයක් විදිහට ආයතන ප්‍රධානියා පහළ සේවකයෙක්ව පාලනය කරන්න යන එක, ගෙදර වයිෆ් හස්බන්ඩ්ව පාලනය කරන්න යන එක, ගෙදර අම්මා දරුවන්ව පාලනය කරන්න යන එක. මේ පාලනය කියලා කියන්නේ තමාගේ අවශ්‍යතාවයට සරිලන විදිහට, තමන්ට ඕනේ විදිහට අනිත් කෙනා ඉන්න ඕනේ කියන කාරණාව. ගොඩක් වෙලාවට වෙන්නේ අනිත් කෙනා තමන්ට ඕන විදිහට ඉන්න ඕනේ කියන කාරණාවට ගියහම ඒ අදාළ පුද්ගලයා සහ පීඩණයට පත් කරන පුද්ගලයා දෙන්නම ආතතියට පත් වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ආතතියෙන් නිදහස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ලෝකේ සමහර සිද්ධාන්ත තියෙනවා අපේ පාලනයට නතු කරගන්න බැරි සිද්ධි. අපේ පාලනයට අදාළ කරගන්න බැරි සිද්ධි. සමහර වෙලාවල් තියෙනවා අපේ පාලනයෙන් ගිලිහිලා යන සිද්ධි. ඒ නිසා අපි සතියට එන්න ඕනි, සිහියට එන්න ඕනි. මේ සිද්ධිය මගේ පාලනයෙන් තොරයි. මේ සිද්ධිය මම පාලනය කරන්න යාම තුල මට අවැඩක් වෙන්නේ. ඒ නිසා මේ සිද්ධිය මගේ පාලනයට නතු විය යුතු නැහැ කියන කාරණාවට අපි එළඹෙනවා නම් අපේ ආතතිය නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න ඒක හේතුවක් වෙනවා. ගොඩක් දෙනෙක් දොඩම් ගොඩ බදාගත්තා වගේ හැම දෙම බදා ගන්නවා. සමහර වෙලාවට ගෙදර ප්‍රශ්න ටික, සමහරට ආයතනීය ප්‍රශ්න ටික, ඔෆිස් එකේ මේ හැම දෙයකම කාටවත් අඩු ගානේ තමන්ගේ සබ්ජෙක්ට් එකෙන් පරිබාහිරව තියෙන එකක්වත් දෙන්නේ නැතුව ඔබා ගන්න ඔක්කොම ටික. ඒක ආතතියෙන්න පුළුවන් ප්‍රධාන කාරණාවක්. දැන් අපි බලමු එහෙම එන්න පුළුවන් ආතතිය අපි කොහොමද නිදහස් කරගන්න කියලා. තමන්ගේ වපසරිය තුල තියෙන කාරණා ටික, අපේ ග්‍රහණයට නතු කරගන්න පුළුවන් කාරණා ටික, අපි ගාව අපිට දරා ගන්න පුළුවන් කාරණා ටික අපි ළඟ තියාගන්න ගමන් ඉතුරු ටික හිමින් සීරුවේ බෙදලා යන අවස්ථාව දෙන්න. මම මේ කියන්නේ දොඩම් ගොඩ බදාගත්තා වගේ හැම දෙයක්ම බදා ගන්න එපා. අපිට පුළුවන් තරම කරන්න පටන් ගන්න. මොකද හේතුව අපිට හැම දෙයක්ම කරන්න බෑ. සමහර දේවල් පුංචි ප්‍රමාණවල වලින් කරන්න පුළුවන්. අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට කරන්න ඕනේ. එහෙම නැති වුනහම අපි හැම දෙයක්ම අල්ලගත්තාම අපි ආතතියටපත් වෙන නවත්තන්න බෑ. හොඳම විසඳුම අපි ආතතියටපත් නොවන ආකාරයෙන් දරා ගන්න පුළුවන් වර්ක් ලෝඩ් එකක් විතරක් අපි බාර ගන්න ඕනේ. ඊළඟ කාරණාව මම කියන්න. බොහෝ වෙලාවට අපි වැඩිපුර ආතතියට පත් වෙන කාරණාවක්. සමහරු මුදල් ඉල්ලනවා. සමහරු ඉඩකඩම් ඉල්ලනවා. සමහරු ඇඳන් ඇඳුම් ඉල්ලනවා. බෑ කියන්න බැරි හින්දා ඒ දේවල් දෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට ආදරේ ඉල්ලනවා. බෑ කියන්න බැරි නිසා ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට, පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට ආදරේ දෙනවා. සමහර වෙලාවට බෑ කියන්න බැරි නිසා සමහර තීන්දුව ගන්නවා. ඒ වෙලාවට බෑ කියන්න පුරුදු වෙන්න. බය නැතුව බෑ කියන්න. බය නැතුව බෑ කියන්න නැති වෙච්ච ගමන්ම ඒ බෑ නොකියන එක මත, නෑ නොකියන එක මත අවශ්‍ය දේවල් වලදී තමන්ට ඉෂ්ට කරන්න බැරි අවශ්‍යතාවයක් නම් ලෝන් එකක් අස්සම් කරන්න කියලා කවුරු හරි කිව්වොත් ඒක තමන්ට ඒක කරන්න බැරි නම් බෑ කියන්න. අරයා තරහ වෙයි, මෙයා තරහ වෙයි, එහෙම නැති වුණොත් මට අනාගතයේදී මෙයා මෙහෙම කරයි, අර එහෙම කරයි. අපි විවිධ ආකාරයේ ප්‍රීජස්ටිෆිකේෂන් වලට එනවා. පූර්ව නිගමනයන්ට එනවා. ඒ නිගමනයන්ට ඇවිල්ලා බෑ කියන්න බැරිකම මත අපි සමහර ලොකු අමාරුවල වැටෙනවා. ඒ නිසා ආතතිය ඇති වෙන්නේ බෑ කියන්න බැරිකම මත සමහර තීන්දුව තීරණ වලට එන එක මත. ඊ타ත්ම සූක්ෂම විදිහට හිතලා ඒ තීන්දුවෙන්, ඒ තීරණයෙන් ඔබට අවැඩක් නොවෙනවා නම් දෙකක් නැතුව බෑ කියන්න, ආතතියෙන් නිදහස් වෙන්න. ඒක හොඳ විසඳුමක්. පීඩනයක් ආපු වෙලාවට විකල්ප ක්‍රමවේද පාවිච්චි කරන්න පුරුදු වෙන්න. පීඩනය එනවා අපිට විවිධ ආකාරයේ හේතු නිසා. විවිධ ආකාරයේ හේතු නිසා එන පීඩනය අපි විකල්ප ක්‍රමවේද පාවිච්චි කරලා ආතතියෙන් නිදහස් වෙන්න ඕනේ. අපි හිතමු අද දවස තුල දැඩි හිසේ කැක්කුමක් එක්ක සමහර වෙලාවට මේ අවස්ථාවල් වලදී ලූස් මෝෂන් වෙන්න පුළුවන්, ඔළුවේ කැක්කුමක් එන්න පුළුවන්, වැඩිපුර නිදි යන්න පුළුවන්, නිින්ද යන්න නැති වෙන්න පුළුවන්, වැඩිපුර කණ්ඩ හිතෙනවා වෙන්න පුළුවන්, කෑම නැතුවම පිරියක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් ආතතියේ තියෙන රෝග ලක්ෂණ. මේ දේවල් ආවහම අපි උත්සාහ කරන්න ඕනි අපි විකල්ප ක්‍රමවේදවලට යන්න. ආතතිය දැනෙනවා, පීඩනයක් දැනෙනවා, ප්‍රශ්නක ඉන්නවා, ඒ වෙලාවට සින්දුවක් අහන්න, ගීතයක් විචාරය කරන්න, මල් පැලයක් හදන්න, ඒ පරිසරයෙන් නිදහස් වෙන්න,
ධනාත්මක සිතුවිලි තියෙන පුද්ගලයෙක් කතා කරන්න, ධනාත්මක වීඩියෝවක් බලන්න, ෆිල්ම් එකක් බලන්න, ආදරය කරන පිරිසක් එක්ක ගමනක් යන්න, මුහුදු වෙරළක් ගාවට යන්න, මාළු ටැංකියක් දිහා බලන් ඉන්න, නිදියන්න, සීතල වතුරෙන් නාන්න, මේ වගේ බොහෝ දේවල් කරලා විකල්ප ක්‍රමයේද එක්සර්සයිස් කරන්න, මේ වගේ දේවල් වලින් ආතතිය නිදහස් කරගන්න පුළුවන් සැබෑම හැකියාවක් ඔබට ලබා ගන්න පුළුවන්. අපි අද දවසේ ජීවිතයේ වටිනම දෙයක් කතා කරා. ආතතිය. කිසි කෙනෙකුට නිදහස් වෙන්න බැරි මහා පුදුම බලවේගයක් විදිහට අපි ගාවට එන එක. අපි පැහැදිලිව කිව්වා. ආතතියෙන් නිදහස් වෙන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද. ආතතිය කියන්නේ මොකක්ද කිව්වා? ආතතිය එන්නේ ඇයි කිව්වා? ආතතියට නිදහස් කරගන්න තියෙන ක්‍රමවේද කිව්වා. ඒකෙන් හම්බෙන බෙනිෆිට්ස් ටික කිව්වා. ඒකෙන් හම්බෙන වාසි ටික කිව්වා. ආතතියෙන් නිදහස් වෙන්නේ කොහොමද කිව්වා. මේ සාමාන්‍ය ජීවිතයේ සරල උදාහරණත් එක්ක ඔබට තේරෙන භාෂාවෙන් බොහොම පැහැදිලිව විවිධ ආකාරයේ ගැටලු निराකරණය කරගන්න ක්‍රමවේදය ඔබට කිව්වා. මේට සාපේක්ෂව වෙනස් බොහෝ ක්‍රමවේද තියෙනවා. ව්‍යාපාරික ලෝකයේ ඇතුලේ එක ආයතනවල එක ගාමන්ට් ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්, විවිධ ආයතනයක් වෙන්න පුළුවන්, එතකොට විවිධ නිෂ්පාදනාගාරයක් වෙන්න පුළුවන්, ස්ටාෆ් එකක් වෙන්න පුළුවන්, මැනේජර් ලෙවල් එකේ, එක්සිකියුටිව් ලෙවල් එකේ මේ තියෙන විවිධ ආකාරයේ සමාජ පරිසරවල මම පැහැදිලිව කිව්වා වගේ විවිධ ස්ටේජ් වල තියෙන විවිධ ආකාරයේ ආතතීන් එන්න පුළුවන්. ඒ එන ආතතියෙන් නිදහස් වෙන්න විවිධ තලවල ඉඳගෙන අපි පුද්ගලයෝ විදිහට, මානව ජීවීන් විදිහට මේ නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි අපේ වැඩසටහන් වල ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ කාරණාව අද ඉඳන් මේ මොහොතේ ඉඳන් අත්විඳලා බලන්න. ඒ අත්විඳින එක තුළ මොන තරම් සැහැල්ලුවක් ජීවිතේට ලැබෙයිද කියලා. හැබැයි අපි ඔබට එකක් කියනවා. මොන තරම් ඇහුවත් ඔබ ඇහිම තුළ සක්සස් වෙන්නේ නැති වෙයි. ක්‍රියාවට නගන්න. ක්‍රියාවට නැගුවොත් ලොකු ජයග්‍රහණ ගොඩකට ඔයාට හිමිකම ලැබෙයි. එක තැනක කියනවා කන්ෆියුසියස්, ඇහුවොත් අමතක වෙයි, දැක්කොත් මතක හිටි, කළොත් ඔබ එය දනි. ඒ නිසා කරලා බලන්න. එතකොට තමයි ඔබට දැනෙන්නේ මේක ඔබේ ජීවිතේට මොන තරම්නම් වටිනවද කියලා. අමාරු දැනේ, වෙහෙස දැනේ, අත්හරින්න එපා. අත්හරින්න නැතුව කරන්න. අපි විශ්වාස කරනවා මේ වීඩියෝව තුළ ඔබේ ජීවිතයට ගන්න යමක් තියෙන්නේ නැති කියලා. ඔබ ජීවිතයට යමක් ගත්තා නම් අපි කැමති මේ වීඩියෝව ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඔබේ ජීවිතයේ යහපත් විදිහට ආතතියෙන් තොර නිදහස් පරිසරයක දවසේ වැඩි වෙලාවක් hina වෙලා ඉන්න ජීවිතේ විඳින ආදරණීය පුද්ගලයෙක් වේවි කියලා. එහෙමනම් අද දවසට ඔබ ඉගෙන ගත්ත දේ මුළු ජීවිතේටම එකතු කරගන්නට සුබ පතමින් ඔබෙන් සමු ගන්නවද දවසට ඔබට යහපත් සුන්දර අනාගතයක්.